දැන් බලුපොද්දකුත් ගහන්න යනවා කොහොමද මේ හිතන්නේ මොකද දැන් බලුපොද්දුත් ගහන්න යනවනේ මේගොල්ලෝ එහෙමද ඔව් මොකද රිලව් ගණන් කළ ඉවරද රිලව් ගණන් කළා දැන් ඉවර වෙලා තියෙන්නේ බලුපොද්ද ගහන්න දැන් බල්ලු ගණන් කරන්න සමීක්ෂණයක් දා ඒකට කෝටි 7ක් විතර වෙන් කරයි ඔව් දැන් මේගොල්ලෝ කියනවා ගමේ බලය දෙන්නේ කියලා කොහොම වෙයිද බලය දුන්නොත් දැන් ඉතින් ඔය ගමේ බලය ඉල්ලලා එල්පීඩී ප්‍රාන්ත සභාවේ බලය දුන්නානේ මොකද එල්පීඩී ප්‍රාන්ත සභාවට කරපු වැඩේ ඒ වගේම විධායක ජනාධිපතිවරයා ඉන්නවා 159ක ආණ්ඩුවක් ඉන්නවා මේ මාස 7ක් වෙනවා ආණ්ඩුවට මොනවද මේ රටේ ජනතාවට කළද අපි වසමේ අහන්නේ රටක් විදියට ඉතින් ජනාධිපතිතුමා අපිට බයිනවා අගමැතිතුමියත් බයිනවා විපක්ෂයට බැන්නා කියලා මේ රටේ ජනතාවගේ ප්‍රශ්න විසඳෙන්නේ නැහැ ඉතින් ආණ්ඩුවටත් අපි කියන්නේ දැන් රිලව් ගණන් කරා දැන් ඊළඟට බල්ලොත් ගණන් කරා ඉතින් ඕම සත්තු ගණන් කර කර ඉන්නකොට මේ අවුරුදු පහම යයි දැන් අපි දැක්කලා දැන් මේගොල්ලෝ කියනවනේ දැන් මේ ඔබතුමාලට මහින්ද මහත්තයා රට බේර දීපු නායකයට කොච්චර චෝදනා කරාද මේගොල්ලෝ නමුත් ඒ කිසිම චෝදනාවක් ඔප්පු කරන්න බැරි වුණා මොකද කියන්නේ අපි ඔක මුලින්දන් කිව්වනේ බොරු කියන්නේ කියලා අදටත් අපි කියන්නේ මේ ආණ්ඩුව බොරු කියන්නේ ඉතින් අපේ නිර්දෝෂීභාවය අධිකරණයේ තියෙන ඒවා අපි අධිකරණය ඔප්පු කරනවා මොකද අපිට අධිකරණ පද්ධතිය අදටත් විශ්වාසයි මොකද ආණ්ඩුව උත්සාහ කරනවා ආණ්ඩුවේ සමාජ මාධ්‍ය අසුරණ උත්සාහ කරනවා නඩුකාරවරුන්ටයි අධිකරණයටයි බලපෑමක් කරනවා ඒක අපි පහුගිය කාලේ අස්මන අපිට දැක්කා තවමත් උත්සාහ කරනවා හැබැයි ඉතින් මේ රටේ අධිකරණ පද්ධතිය ස්වාධීනයි අපි අධිකරණ විශ්වාස කරනවා ඉතින් අපි ආණ්ඩුවට කියන්නේ දැන්වත් ඉතින් ඔය මිරිගුවක් පස්සේ දුවන්නේ නැතුව යථාර්ථයට එන්න ඉතින් ඔබතුමාලා හිතනවා නම් රාජපක්ෂලගේ උගණ්ඩාවේ ඩොලර් බිලියන ගාණක් තියෙනවා ඒ ටික ගෙනාව මේ ප්‍රශ්නේ හරි අපි කොහොම හරි අන්තිම දවස් වෙනකන් හරි සටන් කරලා මේ ගේමු කියලා මේ අවුරුදු පහත් ඔබතුමාලා ඕම ඇත්තට මහත්තයා සප්ත පහක්වත් හොරකම් කළා නැද්ද අපිට හොරකම් කරන්න අවශ්‍යතාවයක් නැහැ සහ ඔය හොරකම් කරයි කියලා කියන අය ගැන ඔබතුමාලා ඊට වඩා පොඩ්ඩක් හොයන්න එතකොට ඒ අයගේ විස්තර ඉස්සරහට එයි එළියට මට වැඩක් නැහැ මට අනිත් අයගේ පෞද්ගලික ජීවිත වැඩක් නැහැ නේ මම ප්‍රතිපත්තියක් එක දේශපාලනයක ඉතින් අපේට හොරා කියලා අනිත් විපක්ෂයක් කිනාට මඩ ගහලා ඡන්ද ගන්න ඕනේ නැහැ අපි වැඩ පිළිවෙලක් ඉදිරිපත් කළා ඡන්ද ඉල්ල ඒ හින්දා අපි වැඩ කළා තියෙනවා ඉදිරියට අපි වැඩ කරනවා අපි හොරගම් කරන්න අපිට අවශ්‍ය නැහැ අපි සිස්ටම් එක අප්ග්‍රේඩ් කරලා දෙන්නම් ඉස්සරහටත් ඔය කයිවරු ගාන අයට මුත් කරගන්න බැරි වෙන්න හැබැයි ඉතින් අපිට ඇඟිලි දික් කරන්න ඈත් දෙපාරක් තමන් ගැනත් හිතන්න දැන් සෑ දෙන්න ඡන්ද දෙන්න කියලා කිව්වට දැන් ජනතාව තමයි අඬන්න වෙලා තියෙන්නේ මේ බදු බිලත් එක්ක මොකද හිතන්නේ මේ ආණ්ඩුව තව කොච්චර කාලයක් වගේ ඔය ප්‍රශ්න දෙකම ජනාධිපතිතුමා හම්බුනොත් ආන්න හදුණා එහෙම නැත්තම් මාලිමාව ඇමති කෙනෙක් හරි මන්ත්‍රී කෙනෙක් කියලා හම්බුනොත් chance එකක් ඔව් ආගන්න. හැබැයි මෙහින් අක්කගෙන් එහෙම අහන්න බෑ දන්නේ.